falling for you. You give me the peanut butter to my jelly. You give me the butterflies I feel in my belly. You give me the captain and I can be your first mate. You give me the chills that I feel on our first date. You give me the hero and I can be your sidekick. You give me the tear that I cry if we ever split. You give me the rain from the cloud when it's storming, or you give me the sun when it shines in the morning. Don't know if I could ever be without you, 'cause boy, you complete me. And in time I know that we'll both see that we're all we need. 'Cause you're the apple to my pie, you're the straw to my berry, you're the smoke to my high, and you're the one I wanna marry. 'Cause you're the one for me, and I'm the one for you, for you. You take the both of us, and we're the perfect two. Yeah, we're the perfect two. We're the perfect two. Baby, me and you, we're the perfect two. You give me the prince and I can be a princess. You give me the sweet tooth, I can be the dentist. You give me the shoes and I can be the laces. You give me the heart that I spill on the pages. You give me the vodka and I can be the chaser. You give me the pencil and I can be the paper. You can be as cold as the winter weather, but I don't care as long as we're together. Don't know if I could ever be without you, 'cause boy, you complete me. And in time I know that we'll both see that we're all we need. 'Cause you're the apple to my pie, you're the straw to my berry, you're the smoke.
ගනිමු හදගී මන බන්ධන සුවෙන් ඉන්න එක් වී රස කැන්දන ජය වේවා ජය වේවා
ඔබ දෙපළට ඕරුව මත පාතපන්න ප්‍රවාල වර්ණ තුරුඹුන් පිටට පැන නැගේ ඌරදි භාගේ අරගෙන දිරිනාවෝ ධෘතරාෂ්ට්‍ර නම් දිව්‍ය රාජෝත්තම ආනන් වහන්සේද වීර වික්‍රමාන්විත මහා තේජානුභාව සම්පන්න කුම්භාණ්ඩෙන් අධිපති වන්නාවෝ දකුණු දිභාගේ 3 කෙර ලක්ෂයක් කුම්භාණ්ඩෙන් පිරිවරාගෙන නීල වර්ණ වස්ත්‍රාලංකාරයෙන් සැරසේ නීල වර්ණ තුරුඟුන් පිටට පැන නැගේ දකුණු දිභාගේ අරගෙන දිරිනාවෝ විරූඩක නම් දිව්‍ය රාජෝත්තම ආනන් වහන්සේද විශාල විපුල මහා තේජානුභාව සම්පන්න දිව්‍ය නාගින් අධිපති වන්නාවෝ පංචම දිභාගේ අරගෙන දිරිනාවෝ විරූපාක්ෂ නම් දිව්‍ය රාජෝත්තම ආනන් වහන්සේද විශාල විපුල මහා තේජානුභාව සම්පන්න දලවේ වරෝ නිතෝ රෙන්දත් වඩලන රෝග ජාතේ දුක දැක දිව සින්බලන මේක දෙවියෝ සිත සතුටින් අවදන සොන්දතුන් නෙරේ දුන්ට දාව යතෙදොත් කුමරොන්නෝතො බැන්ද මණ්ඩල නිම්හිම් සෙව්වා මා සසරේ හමු වී යුගයෙන් බැඳි යුගයේ ලන් වී වෙන් වී වරින් වරේ ඔබ හා මාරන් උයකිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරෙන් ගැඹුරේ ලයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබම නෙතගේ රැඳුනා නාග භවනයට වැඩුව පිරිත්තුය නාග භවන දෙවි තුරතට ගත්තුය නාග භවන දෙවි මතුල පිරිත්තුය අදත් වඩමි මම දෙවි රංගාපු ගිරයයි තබා කිරි කඩ හේල පිදුවයේ රන්නෙප් පොගත්තේ එය පිට තබා නිත්තේ මවට දොන්
සත්තේ එදායේ කිරි කඩ ලොව ගොපත්තේ. ඉතින් එදායේ මොහොතේම බමුණු කුමාරයා ගිහිල්ලා රෙදි කච්චියක් ගෙනල්ලා රන් එප්පුවක් උඩ තියලා තමයි ඒ මෑණියන්ට දුන්න කියලා කියන්නේ. ඉතින් ඒ දෙයම තමයි අද දවසේදීත් මේ කුමාරයා සිද්ධ කරන්න යන්නේ මෑණියන්ගේ මේ දියණියව රැගෙන යන අවස්ථාවේදී. සම්මා සම්බුදු සේමයි මා වැදු මගේ අම්මා නම්මාගෙන දිතන පුරා රත කිරි පෙව්වම්මා අම්මේ ඔබේ ගුණ කේමට මට නම් නිම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින්නම්මා. ආශිර්වාද ගන්න. දසමාසේ උරේකත්වා බෝධි දීකානං ආයුධිකං වත්තතත් මාතු පාදං නමාමං. දුව බිව් කිරිවල පව්වර වන්නට කිරිකඩ දුන්නා මවගේ සුරතට කිරිකඩ සැදු ඇති එමයි පෙර සිට එය හිස මතගෙන අම්මා යයි ගෙට. කොහොමද උලිතියක් තියෙන තමයි මේට ඇතිනේ. අම්මා වටේනවා මට හැම විටක මගේ රන්නම්මේ ගුණකේ මට බෑ මුවක මගේ රන්නම්මා වාසනාවන් හැම භවක රතුලේ කිරට ගරෝනේ සෙනේ හත හින්දා උතුරන දයාවෙන් අපමණ දුක් වින්දා පැතිරෙන ගුණ සුවඳ හදපතෝ ලෙම රන්දා මතු බුදු වන්න අම්මේ ඔබේ පාවෙන්නා. දතමාතේ උරේකත්වා පෝතේ සුද්ධිකාන්න ආවිදීගං වත්තතතන් මාතු පාදං නමාමං. මාමලක් දැන් වඳින්න. ඉතින් මාමට වඳින ගාතාවක් නම් මන් දන්නේ මාම දෙදෙනාට ආශිර්වාද ලබා දෙන්න. හරි. ඉතින් ඔබ බලන්න තත්ස කියනේ බුදු ගුණෙන් වේවා ඔබට ජය මංගල. චන්ද රුදුරු මරගෙන බලකණ්ඩ අවදත බෝමුල ඉන්ට නොදී පෙරුමන් බල යන්ට දෝස ජය මංගල. කොයියම් බද වරද යටත් සියලු දෝස දුරු කරන්න දෙයම් පොදොත් කරගෙන මිහිතලයට පාතමන්න. Sa
Baby, you're all that I want. When you're lying here in my arms, I'm finding it hard to believe we're in heaven. And love is all that I need, and I found it there in your heart. පිටුවක් පෙරළුණා දෙහදක් යා කළා සඳවත සේයා ඔබ මාතුරුලේ නැවතුණා ඔබ මාතුරුලේ නැවතුණා පිටුවක් පෙරළුණා දෙහදක් යා කළා සඳවත සේයා ඔබ මාතුරුලේ නැවතුණා ඔබ මාතුරුලේ නැවතුණා පිටුවක් පෙරළුණා දෙහදක් යා කළා සඳවත සේයා ඔබ මාතුරුලේ නැවතුණා ඔබ මාතුරුලේ නැවතුණා My love, there's only you in my life, the only thing that's right. My first love, your every breath that I take, your every step I make. I want to share all my
'Cause everything that don't make sense about me makes sense when I'm with you. Like everything that's green, girl, I need you. But it's more than one and one makes two. Put aside the math and the logic of it. You gotta know you want it too. 'Cause I wanna wrap you up, wanna kiss your lips. I wanna make you feel wanted. I wanna call you mine, wanna hold your hand forever, never let you forget it. Yeah, I wanna make you feel wanted. Well, anyone can tell me I'm pretty, and I get that all the time. I know you do, but your beauty's deeper than the makeup. Yeah, and I wanna show you what I see tonight when I wrap you up, wanna kiss your lips. I wanna make you feel wanted. I wanna call you mine, wanna hold your hand
sure if you know this, but when we first met, I got so nervous I couldn't speak. In that very moment, I found the one, and my life had found its missing piece. So as long as I live, I love you. We'll have Wish you happy married life, Nadine and Sharika. හැමදාම ඔයගේ සතුටින් ආදරෙන් නාලයිද ජය මංගලම් සුභ මංගලම් ආදරණීය ඔයාලා දෙන්නට. මාමත කියන දේවා ඔබේ සිහිනේ වේවා හැම මොහොතක්ම පාසා ඇය ඔබගේම වේවා සදා කල්ම නැහැරෙන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරේ මන් සත්තයි හරි ආදරේ මන් සත්තයි හරි ආදරේ මන් නෙතු කඳුලක් නොවේවා හිතරිදුම නොවේවා හැම භවයක්ම පාසා ඇය ඔබගේම වේවා සදා කල්ම නැහැරෙන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරේ මන් සත්තයි හරි ආදරේ මන් සත්තයි හරි ආදරේ මන් Wish you happy married life, Nadine and Sharika. හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕනේ hina වෙලා. Nadine ඒ වගේම මේ Sharika සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ group game right එක tag එකක් වෙනවා. නමුත් මේ ආදරේ surprise එක වලට අපේ වගේ ආදරේ Nadine එයා ඔයාලට පණ තරම් ආදරේ. මේ ආදරේ හරිම ආදරණීයයි. හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ඕනේ කියමයි. Netu kanulan noveva, hildariduma noveva, ham mohotan mapasa, ay obagema veva, sada kalmane heranni divura kiyannam, sattai hariya derima. සත්තයි හරි ආදරේ මන් අදවන්නේ ජීවිතේ ලස්සන දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අද මේ දවස් වෙනකන් සෑහෙන බලාපොරොත්තු සෑහෙන ප්‍රාර්ථනාවල් හිත දෙකේ තියෙන්නේ. ඒකේම බලාපොරොත්තුවක් හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙච්ච ආදරේ දවස් අද. අනිත් හැම මොහොතක්ම යාව පණ වගේ බලාගෙන ආදරෙන් ජීවත් වෙන්න අපි හැමෝම සුවපතනවා. ඔයාලා දෙන්න ආදරේ මේ වගේ මොහොර හම්බෙන්නේ ඔයාලා පණ තරම්ම ආදරේ කරලා මාර ආදරේ ගහන්න ළමයි. ඔය ආදරේ හැමදාම රැක ගන්න පණ වගේම. සත කැල්ම දිනේනා මදහාසේ විඳ ගන්න ඉවසුම් නැති දැසේ නවතින්න කවදා ඔබ එන්නේ දුර යන්නවා සංසාරේ නෙතු කඳුලක් නොවේවා හිතරිදුම නොවේවා හැම භවයක්ම පාසා ඇය ඔබගේම වේවා සදා කල්ම නැහැරෙන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරේ මන්
ඔයා ගයනකොට මෙච්චර ආදරේ වගේ විහිදෙන සත්තයි හරි ආදරේ කියලා මෙහෙම. සත්තයි හරි ආදරේ මං. 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 right ලස්සන අත්පුඩියක් දෙන්න කොහේ ආදරණීය යුවලනේ දෙන්න හරිම ආදරණීයයි හරි ආදරෙන් හැමෝමත් එක්ක ලස්සන අත්පුඩියක් දෙන්න මේ යුවලට right බොහොම ස්තුතියි ඉතින් මේක හරි ආදරණීය සර්ප්‍රයිස් එකක් අර කිව්වාගේ සාමාන්‍යයෙන් බොයි තමයි ගර්ල්ට සර්ප්‍රයිස් දෙන්නේ අද එයා ඔයාව සර්ප්‍රයිස් කරා මොකද එයා ඔයාට පන වගේ මාදරේ ඔයාට කලින් එයා ඉස්සර වුණා right හරි වල දෙන්න ඉඳ ගන්න අවසරයි දැන් ඊළඟේදී මම ගයනවා මොකද මේ නදී හරියට හඳක් වගේ හැඩ වෙලා ඔයාලත් හරි ලෝභයි ඒව නේද ඒ නිසා දැන් සාමාන්‍ය පිරිමි ළමයෙකුට වඩා ගැහැණු ළමයෙක් තමයි අද දවස් ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ නදීත් එහෙම එයාගේ හිතේ ප්‍රාර්ථනාවන් ගොඩක් තිබුණා ඉතින් ඒ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙච්ච ආදරණීය දවස් ආද ඒ නිසා මම හිතුවා මගේ සින්දරගේ චුට්ටක් පැත්තකට දීලා මේකෙදී නදී විනුවෙන් ගයන්න මම ගයනවා ඔයා හඳක් වගේ හැඩවෙච්ච මේ ආදරණීය so for you නදී මනාලියක් සඳපත් මනාලියක් 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 සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ දිනෙන්නේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ දිනෙන්නේ ඕ මේ දේහනායි ඔබයි පිළිගන්නා සිරිබඳු මහාගේ මේ දේහනායි ඔබයි පිළිගන්නා සිරිබඳු මහාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ දිනෙන්නේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ දිනෙන්නේ ශාලික කියන්නේ හරිම අනංගෙන් එහෙම නේද නේද එයාගේ හිනාවෙන් එක තේරෙනවා අටංගයා හිගෙන් රත්තුළු ගෙනවා දැතින් ඇගේ සිතේ යවි මංගල මලතුරා රහසින් අටංගයා හිගෙන් රත්තුළු ගෙනවා දැතින් ඇගේ සිතේ යවි මංගල මලතුරා රහසින් බුදු පදනා ඔහු ඔබ සුරතේ බුදු කවසා දෙන්නට වෙන්නේ බුදු පදනා ඔහු ඔබ සුරතේ බුදු කවසා දෙන්නට වෙන්නේ මනමාලේ මංගලම් දෙලුම් විල්ලේ වාගේ රන් පිටිකෙන් සිනහා දැසේ පුරාහතක් සේවා අද හරි පිටපාඩයි මුනේ දෙලුම් විල්ලේ වාගේ රන් පිටිකෙන් සිනහා දැසේ පුරාහතක් සේවා හරි පිටපාඩයි මුනේ මෙම මුතුරා අද කුස්ලාගේ පල්පි පුනා දෙතට තුසිනේ මෙම මුතුරා අද කුස්ලාගේ පල්පි පුනා දෙතට තුසිනේ මනමාලේ මංගලම් මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ මනාලියක් සඳවාගේ ඉතින් ආදරණීය නදී හඳ වගේ දිගට දවසේ ගිහින් රෝගය කොහොමද කියලායි මට හිතෙන්නේ right දැන් මම ඉන්නකොටත් ඔයාලා දෙන්න අතර ලස්සනට වාඩි වෙලා හිටියා දැන් මෙතනත් ලස්සනට වාඩි වෙලා ඉන්නවා තවදුරටත් ඔහොම ඉන්නගෙන හරිම අසාධාරණයි ඒ නිසා ශාලික ඔයාගේ ආදරණීය මනාලියත් එක්ක එන්නකෝ වේදිකාවට මම කැමති ඊළඟ ගීතය ඔයාලා දෙන්න වෙන්නේ මෙහෙම ගයන්න මේ ගීතේ නිකන් නම් දෙන්න බෑ ඔයාලා දෙන එක ලස්සන ආදරණීය රොමැන්ටික් ඩාන්ස් එකක වෙන බැලුවා නම් නියමයි
තා පුලිය ගාවන මේමයි වෙන්නේ. ෂා ජෝඩු කරගෙන හද බැඳුනේ පානේ සුදු ඔක්කනු කරන අමුතු හිතකින් ඔබම නැතු පාර වැරදිලා නැතමා සිත ඔබම පැතු මුහුද හඬනදා කියයි දිනක හිතේ තතු ෂා ඔයාලා දෙන්න හරිම ආදරණීය යන්නේ. හැමදාම ඔය වගේ ආදරෙක සතුටින් ඉන්න ඕනේ නියමයි. කොඩු කරගෙන වාඩු අරගෙන ප්‍රේමණීය උගුල නොවෙනා දොඩු පළඳනා පොතු මාතද වදිනා කරකාරේ වැදත් ඉදියම රකිනා ආදරීමා ඔබයි මගේ ප්‍රාණේ ආදරීමා ඔබයි මගේ ප්‍රාණේ නොහොත නොකොට උඳ සෙනෙහස ඉස්සතසනවා චෝටු කරගෙන අද බැඳුනේ පානේ සුදු ඔක්කනු කරනා අමුතු හිතකින් ඔබම නැතු පාර වැරදිලා නැතමා සිත ඔබම නැතු මුහුද හඬනදා කියයි දිනක හිතේ තතු ඔයාලා දෙන්න හරිම ආදරණීය යන්නේ. ලස්සන අක්කුඩියක් ලෝකෙ නැතුව දෙන්න කොහේ ආදරේ ඉන්නවද එන්න නියමයි. රයිට්. හැමදාම ඔය වගේ ආදරේ, ඔය වගේ ජොලිය, ඔය වගේ hina වෙලාව ඉන්න ඕනේ රයිට්. ඇස් දෙකට හිත කියලා පටන් ගත්ත ආදර කතාවක් දැන් මේ කොච්චර වගේ කාලයක් වෙනවද? ඉස්කෝලේ 8 වසරේදී තමයි මම වඩවගෙන ආදරේ ඉස්සෙල්ලා. ඉස්කෝලේ 8 වසරේදී. එතකොට ඔයා කී වසරේද? මම එතකොට 12 පන්තියේ. 12 පන්ති 8 පන්ති කතාවක්. හරි. ඒ කාලේ පටන් ගත්ත ආදරය. මුලින්ම එයාට ආදරේ කියලා කිව්වේ කොයි කාලෙද? 2009. 2009. එතකොට අවුරුදු 16ක්. ඒ වුණාට මම ආදරේ කියලා කිව්වේ නැහැ. 2009 ආදරේ කියලා එයාගෙන් අහුවට එයා ආදරේ කිව්වේ නැහැ. නෑ. හේතුවක් තියෙනවද? එතකොට පොඩි කාලේ අතන පොඩි සම්නිදා මැදපු ආදරයක් නේ. බැඳුණු ආදරයක් එක හරි ආදරණීය කතාවක්. දැන් හරි. කොහොම හරි මුලින්ම වචනේ හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? ඊපස්සේ ඉතින් ගොඩාක් දේවල් වෙනස් වුණා. මම ඒ නාත්තන්ගේ තමයි ගියේ ගම. එහෙ දාලා කොළඹට ආවා. ඊට පස්සේ අපි රට ගියා. Facebook එකෙන් තමයි හම්බුනේ මුලින්ම. Facebook එකෙන් තමයි වැඩේ එයාට ආදරේ කියලා ආයේ කොහොම හරි උත්තරේ ගත්ත නේද? ඔව්. උත්තරේ හම්බුනේ එහෙමයි. කොහොම වුණත් අවුරුදු 16ක් විතර පරණ ආදර කතාවක් නේද? අවුරුදු 16ක්ම කොල්ලෙක් විදියට එයා ඔයාට වෙනකම් බලාගෙන ඉඳපු කොල්ලෙක්. නදී ඔයාට ඔයාගේ ශාලික ගැන මොකද හිතෙන්නේ දැන් අවුරුදු 16ක් ශානක and ශාලිකා නදී අරයි නම් දෙකක් ගැලපෙනවා අවුරුදු 16ක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉඳලා තියෙනවා ඔයාගේ වචනේ එනකන් අවුරුදු 16ක් නේද ඒක මාර ලව් එකක් නදී ඔයාට ඇත්තටම කොහොමද හිතෙන්නේ වගේ ආදරණීය දෙම්මතා අවුරුදු 16ක් තිස්සේ දැන් ඔයාගේ ආදරණීය සැමියා අද කොහොමද යන්නේ? ඇත්තටම ගොඩක්ම සතුටුයි. ඒක වචනෙන් කියන්න අමාරුයි අයියේ. අවුරුදු 16ක් බලන් ඉඳපු කොල්ලෙක් ගැන මම මේ ඇහුවමයි ආදරයක් වෙනුවෙන් ඒක මාර කතාවක් ඈ. ඒක ලස්සනයි. රයිට්. මම ශාලිකකින් අහන්න කැමතියි. ඔයා එයාගේ දැකපු ලස්සනම ආදරණීයම ගතිගුණය මොකක්ද?
සරල කෙටියෙන් උත්තරයක් දෙන්නද? මට අම්මලා එක්කෙනයි හිටියේ. මේ මගේ දෙවෙනි අම්මා. තව කමෙන්ට්ස් මොකටද නේද? අනේ ලස්සන අප්පුඩියක් දෙන්නකො. කොච්චර ආදරණීය බැඳීමක්ද මේක. ඒක හරිම ආදරණීයයි. මම මේ ප්‍රශ්නේ මහන්නම් ආදරේ නදී ශාලිකා. ඔයාගේ ආදරණීය ශාලිකගේ දැකපු ලස්සනම ගතිගුණය මොකක්ද වගේ හදවතට දැනෙන්නේ? ඇත්තටම මගේ තාත්තා නැති වුණාට පස්සේ මට ලැබිච්ච තාත්තා තමයි මේ. දෙච්චර කියන්න දෙන්නේ. ඒක වාර ආදරයක්. අපි ඒ ආදර වෙනුවෙන් ගයමු මේ ආදරණීය ගීතය. මේක හරි ලස්සන ආදර කතාවක්. අවුරුදු 16ක් තිස්සේ එයා ඔයාගේ වෙනකම් බලන් ඉඳපු ආදරණීය දෙම්මෙක්. අද එයා ඔයාගේම වෙලා මේ ආදරණීය දවස. අද ඉඳන් ගෙවෙන හැම මොහොතක්ම ඒ ආදරණීය මනාලිය ඔයාගේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයාගේ ඇස් දෙක දිහා බලලා මේ ප්‍රාර්ථනාව කරනවා. අපි ගයමු. මල්හිනාවන් මේ නෙත් කතාවන් ඔබේ වේවා මේ දැත අල්ලා මේ කුපුල් සිපලා යන්න වේවා හැමදා මේ සංසාරේ මනමාලේ වේවා ඔයා හැමදා මේ සංසාරේ මනමාලේ වේවා ඔයා හැමදා මේ සංසාරේ සංසාරෙම මේ ආදරණීය මනාලිය ඔයාගේම වේවා. මේක මාර ලස්සන ආදර කතාවක් මොහොත් අත්විඳපු හැමදාම ඔයගේ ආදරෙකින් ඉන්න ඕනේ. රයිට්. එහෙම කියලා නිකන් ඉන්න දෙන්න බෑ ඊළඟ ගීතේට මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේ ඉන්නේ හරිම මනාල යෝලා. ශාලික කියන්නේ හරිම මනාල ගොල්ලෙක්. නදී කියන්නේ හරිම මනාල ගැහැණු ළමෙක්. ඒ නිසා මම කැමතියි මේ ගීතේ ගයන්න. ඔයාලත් හැමෝම එන්න වේදිකාවට. මනාලයි. හිතනු කොච්චර මනාලයි. අපි ගයමු. මෙසේ. Right? Let's dance. Come to the dancing floor. Mana bandana rupe oya hasagana thale biya naga naga dasi ma udana ba ada kandana gube ba anasaka rahase dubaba mahillame hidwana denawa tika 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 no tani hita 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 duni eko eko pelmanu me katuno habe no neruni manalai idanu badana alai dube laga manalai tudusina mamalai mamalai manalai idanu badana alai dube laga manalai tudusina mamalai mamalai manalai oh manalai cha Bande subani bande satuta nume sahari pute ekata upadina namade ragina love andara mate anemi mage una davse ekapara samanu me makase tika 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 no de hita 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 duni weka weka bel manu me katunu habe no ne duni manalai itanu badama alai dube lagawana manai tudusina mamanai mamanai itanu badama alai dube lagawana manai tudusina mamanai mamanai uppala garawata kaccha kire doda uppala gala paya kena man sudra gatawa manduve malwara istarwa kete ma kaselam se marani dunya mile ama visuwe sinare ramade amana mehari ramadan se gari dube rasi ramade oyala sittikuma hari manalai sya abi kapalle kawade rasa ramadan
ඇදෙන සඳේ වත සසදේ වචනයි බේ කවි පදවි කෙලෙසින් මාවල කන්නා හිතමේ සුබ මොහොතේ මුදුව අතේ පළඳ හිතේ වැදුමනෙත් හිමිගම සතු වේවාමගේ ටික 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 නොදැරි හිත ඇතුනි එක බැල්මනු මේ ගැටුණු හදේ තොර ඇරුණි මනාදයි හිතනු පටම ආලයි උඹ ළඟ මනමාලයි උදු සීන මවාලයි මනාලයි හිතනු පටම ආලයි උඹ ළඟ මනමාලයි උදු සීන මවාලයි මනාලයි ඕ මනාලයි ෂා Sha, thank you. My DJ. Ulat tekai, bilat tekai, malat tekai, nadat tekai. Api hamara sumiye innawa. Deyo dani, api no dani, merna daus kaur kiyanwa. Nadat tekai, nagat tekai, durat tekai. Mada kalai vedete ave. Nage made ale dule, api gata handa naam ahinwa. You wanna give el bundala Hiya no si pada hadala Agere Duran nakilu Sallire dan naj bidwalu Ale agere chona de agaran nakilu Sallire dan naj bidwalu Apina kamu muda Akul helala adrayak kepama banda Mare adi diyala nagina mihali han barahande Veda bada bitte tobra hotina vedwa hamadamat nekiyanne attai mandi Bitte tobra hotina vedwa hamadamat nekiyanne attana nandi Ulat tekai pilat tekai palat tekai nadat tekai api hamada somiye innawa Deyo dani api no dani merna daus kauru kiyanwa Atat tekai nadat tekai nagat tekai durat tekai mada khalai vedete ave Nage male ale dule api gata handa naam ahinwa Nanamuda aha Ane anagate kohuma veina hitala aida davete Eta goda takku molle salli nate kiya aida itinna danne Eta goda bitekka otina venawa hamadamat me kiyanne attai manli sattida kiyamuda abitekka hina venawa me kiyanne attai nangi api nagamu Ulat tekai, pilat tekai, malat tekai, nadat tekai, api hamada somiye innawa Deyo dani, api no dani, merna daus kauru kiyanwa Atat tekai, nadat tekai, nagat tekai, durat tekai, mada khalai vedete ave Nage male ale dule, api gata handa naam ahinwa You wanna give al bundala Hiya no si pada hadala Agere chona de agaran nakilu Allina naj bidwalu Ane agere chona de agaran nakilu Allina naj bidwalu Etakota agere chona de agaran nakilu Allina nabi sharikai naj bidwalu Thank you my DJ Love you Namadamage sadugin inna api lang hamedo jinage already baba ke padani birthday ke dawse ne kya wish karna hado di thank you Not bad. अब ये सुनो
दिल की जो बातें हैं, बातें जो दिल की हैं, दिल ही में रखना पिया। लब तो ना खोलूं मैं, खोलूं ना लब तो पर आँखों से सब कह दिया। पिया बोले, पिया बोले, क्या ये बोले जानू ना। जिया डोले, हाले हाले, क्यों ये डोले जानू ना। पियू बोले, पिया बोले, क्या ये बोले जानू ना। जिया डोले, हौले हौले, क्यों ये डोले जानू ना। माहते शोभन गंगा, वही वियाले हंगा, ऐसी पाना ही सरयम्मा। मकरंदे सारे गिलवा, भाषा विमा सित दलवा, सियावन नुबके मनसेवा। पाया विसद उमरे, एया बितरो एमरे, रुधारी मन मगरे मन कर बिलारा। रुधारी मन मगरे मन कर बिलारा। रुधारी मन मगरे मन कर बिलारा। चक्रे ये चक्रे मैं मिलवा चलवा कुछ दे मौन में। यादों में मार दे गोविंदानी दो। चक्रे 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 Hey mata, mata mana apa nombor? Tapi cinta yang mikirin keleba, mata mana apa nombor? Boleh sedekah mana? Tapi cinta yang mikirin keleba, mata mana apa nombor? Boleh sedekah mana? नशा सबसे नशीला है, जिसे देखो यहाँ वो हुस्न की बारिश गिरा है। इश्क के नाम पे करते सभी अब रास लीला है। करूँ तो साला कर
Thank
Steady hands and steady feet. Can you carry us to where we need to be? These plans, අපි අපේ මංගල සභාව වැඩ කටයුතු අවසන් කරන්න යන්නේ අවසන් මොහොත ලැබිලා තියෙන මංගල යුවල පිටත් කිරීම හැම දෙයක්ම ආසන්නයි. ඒ නිසා අපි ඉතාම කෙටියෙන් වැඩ කටයුතු ටික කරන්න යන්නේ. අපි අද උදෑසන ඉඳලා අපේ මේ නදී දුවගේ ආනරෝදාගේ මංගල උත්සවයට සහභාගී වෙලා ඒ නැගත් චාරිත්‍ර කුසල සිද්ධ කරලා කාලා බීලා විනෝදේලා වීමක් වුණා. දැන් මේ අවසාන මොහොතේ මනාල යුවලගේ පාර්ශවයෙන් සියලු දෙනා අමතලා සුළු කතාවක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. වාසනාවන්ත යුග දිවියට සම්ප්‍රාප්ත වෙලා අපි හැමෝගෙම ප්‍රධාන ආසනය ඔබවන මංගල යුවලගේ අවසරයි. ඒ වගේම මේ දරුවන් අද මේ විදිහට විවාහ මංගලෝත්සවයකට දක්වා ජීවිතයේ ඔවුන්ගේ විවිධ අවදීන් පසු කරමින් ගෙනල්ලා විශාල බලාපොරොත්තු රාශියක් තියාගෙන අල්දවස බොහොම සන්තෝෂයෙන් ගත කරන ඒ දෙමාපිය පාර්ශවය ඒ වගේම මේ යුවලට සුබ පතන්නට පැමිණි ඥාති සියලු දෙනාගෙන්ම ඒ වගේම හිතවතුන් සියලු දෙනාගෙන්ම අවසරයි. අද අපි මේ ඉෂ්ට කරන්නේ සම්ප්‍රදායක්. ලෝකේ කොච්චර දියුණු වුණත් අපේ සමාජයේ කොයිතරම් අපි ඉදිරියට ගියත් මේ සම්ප්‍රදාය අපි රකින්නේ අපිත් එක්ක එකට හැදුණු වැඩුණු පොන්චි දරුවෝ දෙන්නෙක් මේ තරුණ වියට පැමිණිලා ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ අවස්ථාව සඳහා අලුත් ජීවිතයක් ගත කරන්න යන මොහොතේදී අධ්‍යක්ෂින් තියෙන වැඩිහිටියන් හැටියට මේ සමාජයේ හොඳින් හඳුනාගත්ත වැඩිහිටියන් හැටියට ඔවුන් එක්වන සමාජයට අවශ්‍ය උපදෙස් ලබා දීම ඒ වගේම අද දවසේදී ඔවුන් ඉතාම ගෞරවාන්විත විදියට මේ විදියට සමාජයට එකතු වෙනකොට ඒ සඳහා කළ යුතු සුබ ප්‍රාර්ථනා කිරීම උදෙසා තමයි මේ කටයුත්ත සූදානම් කරන්නේ. ඉතින් ඇත්තටම මම නදී ශාලිකා අද යුග දිවයට සම්ප්‍රාප්ත වෙන මොහොතට පැමිණියේ මගේ විශේෂයෙන්ම පාසල් දිවියේ දියණියක් හැටියට ඒ වගේම ඒ පුතණුවනුත් එකම පාසලේ නාතන්නිය ධම්මස්සර විද්‍යාලය ඉගෙනගත්තු දෙදෙනෙක් ආදර කතාවේ සුලමුල අපිට කලින් අහන්න හම්බුණා. නදීව හම්බ වෙන්නේ 9 ශ්‍රේණියේදී අවුරුදු 3ක් මගේ ගෝලේ. මම හිතනවා ඒ ආදරය ඉල්ලා සිටින කාලේ ඇය ඊටාම පුංචි දියණියක් නිසා මේ සමාජයේ ගෞරවය රැකගෙන ඉස්සරහට යන්න ඕන කාන්තාවක් නිසා ඒ ආදරය හංගගෙන හිටියාගේ සමහර වෙලාවල් වලට පන්ති කාමරේ නැති වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මට හිතුනේ සමහර වෙලට හොරෙන් බලන්න ගියත් දන්නේ නැහැ. හිතේ තියෙන ඇති නමුත් පුංචි කාලේ තියෙන්නේ රාගය ආදරය කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස්. ආදරය ප්‍රේමය කියලා කියන්නේ හුඟක් වෙනස්. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයයි පාරිශුද්ධයි. මම විශ්වාස කරනවා ඔබ කියපු කතාවත් එක්ක ඔබ මේ පාරිශුද්ධ ප්‍රේමයට තමයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. ඇත්තටම කාලයක් තිස්සේ ඇසුරු කරලා දැකලා ආදරය කරලා ඒ සිතුවිලි වර්ධනය කරගෙන විවාහයක් දක්වා ගේන්න පුළුවන් ප්‍රේමයක් ආරම්භ කිරීම අතිශයින්ම ගෞරවණීයයි. මොකද රාගයේ ආශාවන් කෙටි කලකින් අවසන් වන නිසා. මම විශ්වාස කරනවා ඔබ ජීවිතයේ අතීතකාල මේ ජීවිතයේ මේ ගමන ඔබ යයි කියලා. මොකද නදී කියලා කියන්නේ තාම ශක්ති සම්පන්න ආධ්‍යාත්මයක් තියෙන බොහොම දැඩිව මේ සමාජයේ දරාගෙන ඉන්න පුළුවන් කාන්තාවක්. ඇය පසුපසින් ඊටාම සෙවණැල්ල වගේ හිටියා අම්මා තාත්තා ඒ පවුලේ තිබුණු
සමගිය ඒ සමාදානය මම හිතන්නේ පෞල් ජීවිතයකට අවශ්‍ය බොහෝ අත්දැකීම් ඒ දරුවන්ට දෙන්න ශක්තියක් වුණා. ඒ දරුවෝ දෙන්නම මම හිතන්නේ ඊටාම ඒ මල්ලිත් මේ අක්කත් ඊටාම සහෝදරත්වයෙන් තමන්ගේ ජීවිතයේ ගොඩනගාගත්ත දෙන්නේ. එහෙම හැමෝටම කරන්න අමාරුයි. මේ වගේ විදිහට මේ වගේ තැනකට සමාජයක් එකතු කරන්න හරි අමාරුයි. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ඔබ ගොඩනගාගත්ත ජීවිතය ඒ ආකාරයෙන්ම ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඔබට තවත් ඔබේ තාත්තාගේ අඩුව පුරවන්න තාත්තා කෙනෙක් ලැබුණා කියලා ඔබ ප්‍රකාශ කළා. ඒ කියන්නේ ඔබ හොඳින් හඳුනාගෙන තිබෙනවා ඔබේ පෙම්වතාව, ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයාව. ඉතින් අපි කියනවා ඔබේ තාත්තා වගේම ඔබේ දරුවන් දෙතුන් දෙනෙකුගේ තාත්තා බවටත් ඔබට පත් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපේ සමාජයේට අපේ මේ දරුවෝ අඩුයි ඊළඟ පරම්පරාව. ඒ නිසා ඒ හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න දරුවෝ එකතු කරගෙන ඔබේ දරුවන් ඔබ දෙපළම අපිට සමීපයි, මට සමීපයි. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ දෙමාපියන් ඔබ හැදුවා වගේම ඊළඟ සමාජයක් නිර්මාණය කරන්න. හැබැයි ආපස්සට ඔබ ගොඩනගපු ඒ ඔබත් එක්ක හිටපු අනිත් අයව අමතක නොකර. ඒක තමයි වටිනාම දේ. බොහෝ අය ආපස්සට බලන්නේ නැති ආපස්ස අමතක වෙන අය. ශාලක නිකුන් ඒ වගේම නදී ශාලිකා කියන මේ දෙපළගේ ජීවිතයේ වැදගත්ම දවසේ වචනයක් කතා කරන්න ලැබීම අපිත් භාග්‍යයක් සැලකමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මමත් මගේ පිළිගත් දරුවත් සම්බන්ධතාවය ගැන කතා කරන්නට ස්වල්ප මොහොතක් ගන්නවා. ඉතින් අපේ නිවස ආසන්නයේ තමයි මෑණියන් පදිංචිව සිටින්නේ. ඒ වගේම මේ පුතා දැන් නැහැ මේ ටික දවසකට කලින් අවුරුද්දකට විතර කලින් විදේශගත වුණා. එතකන් අපිත් එක්ක තමයි හිටියේ. ඒ සම්බන්ධතාවයේ මත මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම කතා කරන්නට ගොඩක් දේවල් හිතාගෙන හිටියා. මෙතන අර මූලික අධ්‍යය දෙකපු දේවල් එක්ක අමුතුවෙන් කතා කරන්න දේවලුත් නැහැ. අපි අද ගායක මහත්තයා සෑහෙන දේවල් කිව්වනේ. ඒ හින්දා ඊළඟට අපි අනිස්සවරු ගොඩක් දේවල් කිව්වා. මම කල්පනා කළා මේ මං හිතුවේ නෑ මට මේ වගේ දවසක මෙතුමයි කතාව කරන්න වෙන්නේ කියලා. පොඩි රහසක් තියෙනවා නේ එකක් කොන්න මෙතන කියන්නේ. ඒ නිසා මේ බොහෝ කාලයකට ඉස්සර මේ මම දැක්කා අපි දෙන්න සම්බන්ධතාවයක් තියෙන නිසා මේ අපි දෙන්නගේ WhatsApp නම්බර එක තියෙනවා. ඉතින් මම WhatsApp ස්ටේටස් එකේ දකින්නවා උදේහවා දෙන්න තැන් දෙකක ඉඳලා සෑහෙන වේදනාවෙන් ඉන්නේ. ඒ ලං වෙන්න බැරි නිසා නම කොටවත් නෙවෙයි. දෙන්න ඉන්නේ කිලෝමීටර ගානක් ඈතට. ඉතින් ඒ කිලෝමීටර ගානක ඉන්නකොට ගොඩාක් දේවල් දෙන්නට කියාගන්න බැරුව ඉන්නවා. ඉතින් ඔහොම ඉන්න අතරේ එක දවසක් මම මොඩියුල ගිහින් ඉන්නකොට අපිට තිබ්බෝ එක ඒවා ලියන්න. මගේ වයිෆ් දන්නේ දැන් තමයි ඔක වෙන්නේ. මේ ඒ ලියන ගමන් මට හිතුණා මේ මහත්තයාට මැසේජ් එකක් දාලා මම කිව්වා නම පොඩ්ඩක් කියවන්න කියලා. ඉතින් ඒ නම එවුවහම මම පොඩි කවියක් ලියලා යවුවා. එයා විදිහට ලියන්න කියලා කිව්වේ. ඉතින් එයා ඔක්කොම කියලා ඉතින් මම තමයි ලියුවේ. ඒ නිසා මේ ප්‍රසිද්ධිය කියන්නේ. කොහොම වුණත් ඒක ඇතුලේ මේ කතාව තියෙනවා. ගමනේක ජීවිතයේ ආලෙන් ඇසිරෙන්න පෙරකල පිනකි ඔබ හා මා එක්වන්න. සිත ඉල්ලන සෙනෙහස මට ඉඳ ගන්න. අත්තටු සැදී නෑ මට අද ඉගිලෙන්න. තව තියෙනවා. ඉන්නා දිසාවක සිට මා අමතන්න දෑතේ ඇඟිලි ගනිමිනි ඔබ යලියෙන්න. කාලය අකාලය කීමට නැහැ දන්න සංසාරයේම නුඹ මගේ බව දැනගන්න. ඕක ඇතුලේ කාට හරි මතක හිටොත් ගෙදර ගිහින් කියලා බලන්න මේ ශාලිකා කියන නම තියෙනවා. නේ? ඉතින් ඒ නිසා මම යාට එදා එක ටැග්යක් විදිහට දෙන්න කියලා ඔහොම කතාව ගිහිල්ලා මෙන්න මොලේ මට මෙහෙවිලා ආරාධනා කරනවා මේ කතාව මේ විදිහට කරන්න කියලා. කොහොම වුණත්
අපි දකින අර අපේ අනිත් සර් කතා කළා වගේම ඒ ආදරය සෙනෙහස ගොඩක් දේවල් ඔය දෙන්න අතරේ අපි දැකලා තියෙනවා. මේ මුංචි කතාවක් මංගල සභාවේ කතාවක් නිසා විදග්ග වචනිකුත් තියලා යන්න බෑ. නැත්නම් ඕලාරික දේවල් කිව්වා වගේ හිතුනොත් එහෙම අපේ සංස්කෘත පාලි හින්දි මේ වචනවල වචනයක් තමයි ඔය භාර්යාව කියලා කියන්නේ. මේ වචනේ විතරක් මම කියලා දෙන්නම්. භාර්යාව කියන වචනයට සාපේක්ෂව හින්දියෙන් පාලියෙන් සංස්කෘතෙන් කාන්තාවට වචන 7ක් තියෙනවා. ඒ වචන 7න් එකක් තමයි. කොහොම කියන්නේ භාර්යාව කියන වචනේ අර්ථය තමයි මොකක් වෙන්නේ නැද්ද? පෝෂණය කළ යුතුයි කියන අදහස. එතකොට අද ඔබ මේ ජීවිතයට ලං කරගන්නේ තමන්ගේ ජීවිතය හා සමානව කියලා හිතන්නේ මේ දැනත්තියව ලං කරගන්නේ තමන් පෝෂණය කරන්න ඕනි කියන හැඟීම. ඒ නිසා තමයි භාර්යාව කියන වචනේ අපිට හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට ඔය හතේ ගොඩක් දේවල් තියෙන නිසා අපි ගාව තියෙනවා හොඳ කරුණු 4කුත් නරක කරුණු 4කුත්. නේ හොඳ කරුණු මොනවා වෙන්නේ? හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඒ හොඳ කරුණු අතරේ මම නරක 3ක් මතක් කරනවා. මේ නරක 3 තමයි ලෝභයයි, දේශයයි, මෝහයයි කියන්නේ. හරි? හොඳ කරුණු 3කුත් 4කුත් එකතු වෙලා නරක 3. ඔය නරක 3 නැති කරගන්න තමයි අසාර ජීවිතය හෝ වේවා, සාමාන්‍ය ජීවිතය හෝ වේවා අපිට උගන්වන්නේ. එතකොට මේ ලෝභයයි, දේශයයි, මෝහයයි නැති කරාම අපි බෞද්ධයෝනේ බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන්නේ. එතකොට ඊ අනිත් පැත්ත පූර්ණේ කරගන්න කියලා. නේද? අලෝභය, අද්වේෂය, අමෝහය කියනවා. එතකොට අපිට කුසල පැත්තකින් තිබ්බත් සාමාන්‍ය ජීවිතයේදී ඔය ටික කොට නංගා ගන්නවා කියලා කියන්නේ ඔය දෙන්න අදින් පස්සේ සම සිතෙන් හිතන්න බෑ. පුළුවන්ද? පුළුවන්. බෑ. ඔය දෙක අතර දෝලණය වෙනවා. හැබැයි මම ඒක පොඩ්ඩක් මතක් කරන්න. අපි චුට්ටක් ඉන්න වරක් වුණානේ. හැබැයි චාරිත්‍ර වාදින් ටික ඒ ටික වුණානේ නේ. එතකොට අර අස්තක කියනකොට ඇඟිලි දෙකක් ගැට ගහලා ජලයක් වක් කරන්න ඇතිනේ. ඒ වක් කරන්නේ ඇයි? ඔව්. ඒක අපේ ගැනීම සහ දීම අතර ඉතිහාසයෙන් ගන්න කතාවක්. හැබැයි මතක තියාගන්න කැපුවත් ජලයේ වෙන් වෙන්නේ නැති නිසා තමයි ජලයේ අතපැන් වක් කරලා ওই දෙන්නා එකතු කරලා තියෙන්නේ. එතකොට මේ අස්තක කියනකොට අර හිටගෙන හිටපු තිබ්බ ඖෂධ දේවල් නේද? එක දේවල් දාලා තිබ්බා. ඒක උඩ හිටගෙන ඉන්නකොට දෙන්නගේම හදවත මොකද වෙන්නේ? එක සමාන වේග රිද්මයකට එනවා. ඒ වගේම තමයි සිතුවිලි එකට එකතු වෙනවා. ඒ එකතු වෙලා ඇඟිලි දෙක ගැට ගැහුවට පස්සේ ජලයට ඉස්සර කරලා තියෙන්නේ ජලයට අත දාගෙන ඉඳලා. දැන් තමයි පොඩ්ඩක් වක් කරන්න මේවට අයිලා මේවා වෙයි කියලා. ඉස්සර ගියේ තිබ්බ වතුරේ අත තියාගෙන ඉඳලා. එතකොට ඒ විදිහට තිබ්බාම ඔබේ සිතයි ඇගේ සිතයි දෙක එකට ක්‍රියාත්මක වෙනවා. ඒ සිත ක්‍රියාත්මක වෙලා තමයි අර අම්මගේ අතට මොනවද දුන්නා නේද? එදි කැලක් නෙව දුන්නා නේද? ඔයා ප්‍රාර්ථනාවන් ගොඩක් තියෙනවා. වෙලාව නැති නිසා මම වැඩියෙන් කියන්නේ නැහැ. අනාගතයේ දවසක මේක උදේ ධම්ම සාමාන්‍යයෙන් අද විවාහයටපත් වෙන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් මෙනවියක්නේ. ඒ මෙනවියකට අවසර නැහැ. කුංචි කාලේ ඉඳන්ම පතිනියක් ගැන හිතන්න. වෙන්න හිතන්න. අද අවසරේ තියෙනවා. ඒකට තමයි චාරිත්‍ර වාරිෂ්ඨ කරන්නේ. අද ඉඳන්ම හිතේ හදාගන්න. අද ඉඳන්ම හිතට දෙන්න තමයි ඒ චාරිත්‍ර ඉදු කරන්නේ. ඉතිහාසය අපිට උගන්වලා දෙන්නේ. ඔබේ හදවතට එකතු වෙලා අද ඉඳන් ප්‍රාර්ථනා කරනවා යුග ජීවිතයකට එළඹෙනවා කියලා කියන්නේම මොකක්ද? අනාගතයේ දරු පැටියෙක් දී කරගෙන ලෝකේ ජය ගන්නට හදවත එකතු කර ගන්නවා කියන එක. ඒ නිසා හෙට අනිද්දා වෙනකොට මමත් විවාහ වෙලා අවුරුදු 8ක් වෙනවා නොවැම්බර් 2 වෙනිදා. නිසා අපිට අවසර තියෙනවා ඔබට ආශිර්වාද කරන්න. අපි සතුටින් ජීවත් වෙන අපි ඒ කියන සිස්ටම් එකට අනුව යන නිසා ඔබට අවසර අපිට අවසර තියෙනවා ඔබට ආශිර්වාද කරන්න. Today this could be the greatest day of our lives. Before it all ends, before we run out of time, stay close to me. Stay close to me. Watch the world come alive tonight. Stay close to me. Tonight this could be the greatest night of our lives.
Let's make a new start. The future is ours to find. Can you see?